මේ මගේ පාරාදීසයයි. පරිවර්තනය නිමල් සෝමරත්න. කාම්බෝජ කර්නල්වරයා. අපේ කරදර එතනින් ඉවරුනේ නෑ. කාම්බෝජ සොල්දාදුවෝ ටිකකට අපිව ඇහැගැහිලා තුවක්කු එල්ල කරලා අපේ ඉතිරි මුදල් ටිකත් ගත්තා. අපිට අපේ සපත්තු වලටත් ආයිබෝවන් කියන්න සිදු වුණා. ඒ හමුවීම බොහොම තද බල එකක්. අපි තවමත් මුදල් හංගගෙන ඉන්න බව ඒත්තු ගිය එක සොල්දාදුවෙක් මගේ පපුවට රිවෝල්වරයක් එල්ල කළා. මම විරෝධය පෑවා. වරෙන් වෙඩි තියපන්, මාව මරපන්. මම කොරියන් භාෂාවෙන් කීවා. ඒ මොහොතේදී ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්, මම හිතන්නේ කර්නල්වරයෙක් ආවා. මොහොතකින් වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මම ආවේ උදව් කරන්න. කර්නල් ඉංග්‍රීසියෙන් කීවා. ඔබලා දකුණු කොරියානුවෝ එහෙම නේද? මම කිව්වා අපි දකුණු කොරියානුවෝ තමයි කියලා. අපට දකුණු කොරියන් තානාපති කාර්යාලයට යන්න අවශ්‍ය බවත් කීවා. මම දකුණු කියන වචනේ අවධානය කළා. මම වහාම මම ඇඳපු දකුණු කොරියානු කොඩිය පෙන්නුවා. මට තේරුණා. එයා පිළිතුරු දුන්නා. අපි 3 දෙනාට එයාගේ මෝටර් රථයට නගින්න කීවා. පැය කිහිපයක ගමනකින් පස්සේ අපි එයාගේ ගෙදරට ආවා. එයා ජීවත් වුණේ විශාල ලස්සන වතුයායක. වත්තේ උස ෆාම් ගස් වවල තිබුණා. අපට පැය 3ක් එයා එක්ක ඉන්න ඉඩ දුන්නා. ඒ අපේ මානසික තත්ත්වයේ බයෙන් පුදුමයෙන් පිරුණු අවස්ථාවක්. පලා යන උතුරු කොරියානුවන්ට කාම්බෝජයේ අනතුරුදායකයි. කිම් රජපෞලයි සිහනුක් රජපෞලයි අතර ඉතා සමීප සම්බන්ධතාවයක් තිබුණා. සිහනුක් රජතුමා වෙනුවෙන් යෝන්යෑන් වල මාලිගාවක් පවා හදලා තිබුණා. ඒක 70 ගණන් වල ඉඳලා ප්‍රයෝජනෙට ගත්තා. මම දන්න විදිහට නෝම් පෙන්වල කිම් ඉල්සුන් වීදියේ විශාල උතුරු කොරියානු තානාපති කාර්යාලයකුත් තියෙනවා. අපි අත්අඩංගුවට පත් වුණොත් පහසුවෙන්ම බලෙන් ආපහු පිටුවහල් කරන්න ඉඩ තියෙන නිසා අපි බොහෝම අපහසුවෙන් හිටපු බව කියන්න ඕනේ නෑ. කර්නල්වරයා එක්ක කතා කරන එක පහසු වුණේ නෑ. ඉංග්‍රීසි වචන කිහිපයකින් තමයි අපි අපිව තේරුම් ගත්තේ. හුඟක් සිදු වුණේ මම ඇඳපු විස්තරාත්මක චිත්‍රවලින් තේරුම් ගන්න එක. අන්තිමේදී එයා අපිව බේරගන්න ඉක්මන් වුණු හේතුව තේරුම් ගත්තාම අපට ඒව සැක සහිත වුණා. එයා කීවේ කිසියම් කෙනෙක් උතුරු කොරියානු නීති විරෝධී සංක්‍රමණිකයන් රැගෙන ඒම වෙනුවෙන්ම එයාට මුදලක් වැඩි වන බව. ඒ වගේම අනාථයෝ සංඛ්‍යාව අනුව ඒ මුදල ගෙවන බව. ඒ අවස්ථාවේදී අපි උතුරු කොරියානුව බවට පාපොච්චාරණය කළා. එයා ඒ වෙනකොටත් ඒක දැනගෙන හිටියා. උතුරු කොරියානුව විතරයි මේ පැත්තෙන් එන්නේ. එයා ගණනකට නැතුව කීවා. ඒ කොහොම කීවත් කර්නල්ගේ අරමුණ අපට සම්පූර්ණයෙන්ම පැහැදිලි වුණේ නෑ. දවස් 3කට පස්සේ එයා අපට කාර් එකකට නගින්න කීවා නෝම් පේන් වලට යන්න. අපි හුඟක් තැතිගත්තා. මම දොරේ හැන්ඩල් එකට අත තියාගෙන හිටියා ඕනෑම වෙලාවක පැනලා යන්න බලාගෙන. මාර්ගයේ හුඟක් දුරට හිස්ව තිබුණා. ඒ වගේම ඍජුයි. උතුරු කොරියාවේදී වගේ පාර අයිනේ ඇවිදගෙන යන මිනිස්සු හිටියෙත් නෑ. අතරමඟදී කර්නල් කාර් එක අයින් කරලා නැවැත්තුවා. පැය භාගයකට විතර පස්සේ විරුද්ධ පැත්තේ ඉඳලා ආපු වාහනයක් අපේ වාහනේට එහායින් නැවැත්තුවා. කළු කණ්ණාඩි පැළඳගත්තු මිනිස්සු දෙන්නෙක් එළියට ආවා. අපට කාර් එක ඇතුලේ ඉන්න කියලා සංඥා කරපු කර්නල් එයාලව හමු වෙන්න ගියා. මට මේ අමුත්තු අතර කොරියන් වචන ටිකක් ඇහුණා. භාෂා උච්චාරණ ඌරුව අනුව මට දැනුනේ උතුරු කොරියන් බව. මගේ පපුව පුපුරන්න වගේ ආවා. මම අත් දෙකෙන්ම දොරේ හැන්ඩලේ අල්ලගත්තා. කණ්ඩායම ටිකක් එහාට ගියා. අමුත්තු දෙන්නගෙන් කෙනෙක් සාක්කුවෙන් ලියුම් කවරයක් ගත්තා. බැංකු නෝට්ටු ගණන් කරලා ඒව කර්නල්ට දුන්නා. ඊට පස්සේ තමයි එයා අපට සංඥා කෙරුවේ වාහනයෙන් බහින්න කියලා. කළු කණ්ණාඩි දාගත්ත දෙන්නගෙන් කෙනෙක් අපි ළඟට ආවා. ඔයාලා හොඳින් ඉන්නවා. 3 දෙනාම හොඳ සනීපෙන් මං හිතන්නේ. ඔයාලගේ දීර්ඝ ගමන අවසానයි.
දැන් ඔයාලා ආරක්ෂිතයි. දැන් කනගාටු වෙන්න කිසි දෙයක් නැහැ. අනෙක් වාහනේ අපි කොහේ අරන් යනවද කියලා අපි දැනගෙන හිටියේ නෑ. ඒ මිනිස්සයා අපෙන් ප්‍රශ්න වලක් ඇහුවා. අපි උතුරු කොරියාවෙන් ආවේ කොයි කාලෙකද? චීනී කොච්චර කල් හිටියද? කොහෙද? එයා එක ප්‍රශ්නයක් 3 පාරක්ම ඇහුවා. ඔයා පල්ලියට යනවද? මේ අපූර්ව ප්‍රශ්නයට මම එකපාරටම නෑ කිව්වා. මම එයාට කිව්වා උතුරු කොරියාවේ අපි පල්ලිය කියන්නේ මොකක්ද කියලා දන්නේවත් නැති බව. එයා හිස බනලා කීවා කමක් නෑ අපි ඔයාලව අරන් යන්න හදන්නේ දකුණු කොරියාවට. ඒත් මම තවමත් හිතමින් හිටියේ අපිට උදව් කරන්න ආව කියන මේ අමුත්තු දෙන්න ඇත්තටම ආවේ උතුරෙන්ද දකුණෙන්ද කියලා. අපි වාහන ගෙන යන පාරුවකින් ගඟක් තරණය කළා. එතන පොලිස් මුරපලක් තිබුණා. ඒත් අපි කාර් එකෙන් එළියට ආවේ නෑ. අපිව දැක්කෙත් නෑ. පාර දිගේම තනින් තන මම කාම්බෝජ කොඩි දැක්කා. දකින්න වාරයක් ගානේ මම ගැස්සුණා. ඒවා පෙනුනේ උතුරු කොරියන් කොඩි වගේ. මම හිතුවේ ඒ උතුරු කොරියන් තානාපති කාර්යාලයට ඇතුල් වෙන ස්ථානය කියලා. මගේ අත් වාහන දොරේ හැන්ඩලේ තදින් බදාගෙන තිබුණා. අන්තිමේදී අපි නෝම් පේන් වල තදාසන්න ප්‍රදේශයකට ආවා. ස්වයන් ක්‍රිය ගේට්ටුවක් තිබුණු හුඟා කුස බිත්ති සහිත ගොඩනැගිල්ලක් ඉදිරියට අපි ආවා. මේ තැන උගුලක් නම් කවදාවත් බේරිලා යන්න බෑ කියලා මම මටම කියාගත්තා. මම වෙන කවදාටත් වඩා නොසන්සුන් වුණා. අපේ භයානක ගමනේ දරුණු අවසානයේ හැටියට උතුරු කොරියාවට යන ගමන මවා ගනිමින් හිටියා. ඇතුළු පැත්තේ විශාල වත්තකුයි විශාල ප්‍රාසාදයකුයි තිබුණා. අපි වගේම උතුරු කොරියාවෙන් පැනලා ආපු තවත් 50 දෙනෙකුට විතර එතන රැකවරණයේ සලසා තිබුණු බව සොයාගත්තාම අපේ පුදුමය කොයිතරම්ද කියලා හිතලා බලන්න. එයාලා අපට උණුසුම් විවෘත පිළිගැනීමක් කළා. කරදර වෙන්න එපා. ඔයාලා ආරක්ෂිතයි. මෙතන ඉඳලා ඔක්කොම හරියයි. එයාලා කිව්වා. අපට ඒ වෙලාවේ වැටහුණා අපට ලොකු සැනසීමකින් අන්තිමේදී නිදහසේ හොඳට නිදා ගන්න පුළුවන් බව. අපි උපන් රටේ ඉඳලා හැතැම්ම දහස් ගාණක් ඈතින් තියෙන මේ හිතන්නවත් බැරි ආරක්ෂා ස්ථානයකට අපව ගෙනාපු කළු කණ්ණාඩි දාපු අමුත්තු දෙන්න පෙන්නලා අනෙක් කොරියානුවෝ කීවේ අපි ඉන්නේ යහපත් දෑත්වල රැකවරණේ යටතේ බව. පසුව දැනගත් පරිදි පළමු පුද්ගලයා දකුණු කොරියානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක්. අනෙක් පුද්ගලයා ප්‍රොටෙස්තන්ත්‍ර පාදිලිවරයෙක්. ඒ වනතුරුම මම ආගම ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නෑ. මගේ පැමිණීමත් සමග මට ආධ්‍යාත්මික අපේක්ෂාවක් දැනුණා. දකුණු කොරියාවට යනතුරු අපේ රැකවරණ ස්ථානය වුණු ගොඩනැගිල්ල මුදුනේ විශාල කුරුසයක් තිබුණා. අපි පහුවදා අප උදේම අවදි කෙරෙව්වා. පාදිලිවරයා එතන ශාලාව හරහා හැලලුයා හැලලුයා දැන් යාඥා කරන්න වෙලාව කියමින් ගියා. මම ජනේලයෙන් පිටත බැලුවා. එළියේ තවමත් කළුවරයි. නිදිමතෙන් අකර්මණ්‍ය වෙලා තවම හරියට අවදි නොවුණු අපි අපේ ආගන්තුක සත්කාරකවරයා පසුපස ඔහු අනුගමනය කරමින් විශාල කාමරයකට ගියා. එතනදී අපට බයිබලයේ බැගින් ලබා දුන්නා. ඊට පස්සේ අපට ස්තෝත්‍ර ගායනා කරන්නත් යාඥා කරන්නත් ඉඩ සැලසුවා. සමහර අනාථයෝ Tamanගේ දෑස්වල රැඳුන ජේසුස් වහන්සේගේ ප්‍රතිමා දිහා තදින් සිත් යොමු කරගෙන බලාගෙන හිටියා. පූජාව අතරදී සමහරුන්ගේ දෑස්වලට කඳුළු ඉනුවා. ඒ ප්‍රතිමා ඉහළට එසෙව්වා. සිද්ධ වෙන්නේ මොකක්ද කියලා මට තේරුණේ නෑ. මම හිටියේ කොහෙද කියලා දැනගෙන හිටියෙත් නෑ. අපි සෑම කෑම වේලකට පෙර මේ චාරිත්‍රය ඉටු කළා. පුදුමයකට වගේ මට මතක් වුණේ කිම් ඉල් සුන් සහ කිම් ජොන් ඉල් ගැන තියෙන දේශපාලන අධ්‍යයන සැසි සහ උත්සව. මට අපහසුතාවයක් දැනුණා. ඒත් මම කියන්න ඕන මගේ ජීවිතේ කවදාවත් මට ඒ වගේ හැඟීමක් දැනිලත් නෑ. උනන්දුවක් ඇති වෙලත් නෑ. ජනාධිපති ගීතය. පූජාව අවසන් වුණාම මම පාදිලිතුමා ළඟට කිට්ටු වෙලා
මැන්චූරියාවේ ඉන්න මගේ මව්පියෝ ගෙන්ව ගන්න උදව් කරන්න කියලා ඉල්ලුවා. හොඳයි, ඒත් අපි ඉක්මන් කරන්න ඕනේ. ඔහු කීවා. චීනයයි ඉන්දු චීනයයි අතර මාර්ගයේ ඉක්මනින්ම අනාවරණය වන නිසා ඉක්මනින්ම වෙන මාර්ගයක් හොයාගෙන ඒක අතහැරලා දාන්න සිද්ධ වෙනවා. ඒ 2001 වර්ෂයේ පාදිලිතුමා මගේ මාපියන්ව හොයන්න එයාගේ විශ්වාසවන්ත සහායකයෝ දෙන්නෙක් යවුවා. මාස එකහමාරකට පස්සේ මම ජින් සහ මුන් ආවා වගේම ඒ දෙන්නත් මේ විශාල ගොඩනැගිල්ලේ දොරෙන් ඇතුළට ආවා. ඒ ඉන්න අතරේ මාව තියාගෙන ඉන්න මේ පුදුම සමාජයේ දෛනික සිරිත් විරිත් වලට කටයුතු වලට මම හුරු වුණා. පිටස්තර පුද්ගලයෝ මේ ආගමික අනාථ කඳවුරක් පවතින එක දැන ගැනීම වළක්වන්න මේ භූමියෙන් පිටත යාම තහනම් කරලා තිබුණා. කාලේ කිවා ගන්න අවශ්‍ය නිසා මම ජේසුස් වහන්සේගේ පූජනීය රූප පිටපත් කරලා ඇඳා. මම පාදිරිවරයාගේ ආලේඛ්‍ය චිත්‍රයකුත් ඇඳා. එයා ඒක ඉහළින්ම අගය කළා. මම හැම වෙලාවෙම හිතුවේ අම්මයි තාත්තයි ගැන. හැම දෙයක්ම හොඳින් සිදු වෙලා අපි දකුණු කොරියාවේ ගත කරන ජීවිතය ගැන සිහින මැව්වා. පාදිරිවරයා කීවේ ආරක්ෂාව සඳහා යාඥා කරන්න කියලා. මම එහෙම කළා. එයාලා ගේට්ටුව පහු කරගෙන මෙතනට එන කල්ම මොනතරම් සතුටක්ද, මොනතරම් සැනසීමක්ද. අම්මයි තාත්තයි එයාලගේ ගමන ගැන කීවා. එයාලත් ඇවිත් තිබුණේ අපි ආපු මාර්ගයේමයි. අත්දැකීම් සහිත දකුණු කොරියානු පූජකවරයෙක් සමග. එයාට ජනාධිපති ගීතය කියලා කියනවට එයා කැමති වුණා. ඒ තමයි මගේ දේවගැතිවරයා අම්මයි තාත්තයි කැඳවාගෙන එන මෙහෙවර බාර දීලා තිබුණු පුද්ගලයා. ජනාධිපති ගීතයේ සහායට කොරියානු සම්භවයක් සහිත චීන ජාතිකයෙකුත් ඇවිල්ලා හිටියා. එයත් අනාථයෙක්. චීනයේ ජීන්ලී පළාතේ ඉඳලා හොරපටු ජාවාරම්කාරයෝ දෙන්න තව වයස්ගත කාන්තාවකුයි පිරිමි කෙනෙකුත් අරන් ඇවිත් තිබුණා. නැනින් වලට ළඟා වුණාම එයාලා හැමෝම ව්‍යාජ හැඳුනුම්පත් වලින් හෝටලයක නැවතිලා. උදේ පාන්දර 4ට ජාවාරම්කාරයෝ දෙන්න මාර්ගය පරීක්ෂා කරන්න ගිහිල්ලා. මාර්ගයේ සම්බන්ධ ගැටලුවක් නැති නිසා එයාලා 7 දෙනාම දේශ සීමාව හරහා ඇවිත් කැලෑවෙන් වැසුණු කඳුකරේ හරහා පැය කිහිපයක භයානක පාගමනකින් පස්සේ කෙටි විවේකයක් අරගෙන හෝ චින් මින් නගරයේ බලා දුම්රියකින් ඇවිල්ලා. වියට්නාමයේ පහු කරන්න සම්පූර්ණ දින 3ක් ගත වෙනවා. එතනට ළඟා වුණාම ජාවාරම්කාරයෝ එයාලව කාම්බෝජයට එන බස් රථයක නග්ගවලා. තවත් මෝටර් සයිකල් කාරයෝ දෙන්නෙක් බස් රථයේ පස්සෙන් ඇවිල්ලා. බස් නැවතුමකදී එයාලව බස්සගෙන මෝටර් සයිකල් වල ආසනවල තෙරපිලා වාඩි වෙලා ඇවිත් තියෙන්නේ. පැය කිහිපයක ගමනකින් එයාලව එහා යුරට ගෙනියන්න සූදානම් වෙලා හිටපු බෝට්ටු වලට ඇවිල්ලා. තවත් පැය කිහිපයක පාගමනකින් කාම්බෝජ සීමාවට ළඟා වෙලා. නෝම් පෙන්වලදී තාත්තා ජනාධිපති ගීතයට සෑහෙන ස්තුති කරලා. ඒ වෙනකොට තාත්තා දැනගෙන ඉඳලා එයාට දකුණු කොරියාවේ සමාගමක් තිබෙන බවත් ඒකේ සභාපතිවරයා පාදිලිවරයා බවත් කවදා හරි දවසක අපි සියෝල් වලදී හමු වෙන්න මම කැමතියි. තාත්තා කීවා. මට කනගාටුයි, ඒත් ඒක සිද්ධ වෙන්න ඉඩක් නැහැ. එයා උත්තර දුන්නා. එයා තවදුරටත් අනාථයෝ බේරගන්න නම් එයාට එයාගේ අනන්‍යතාවය සංගවා ගන්න සිද්ධ වෙනවලු. කාම්බෝජයේදී අපේ පවුල නැවත එකතු වුණාම අපට දේවගැතිවරයාගේ විශාල නිවසේ වැඩිකල් නතර වෙන්න අවශ්‍ය වුණේ නැහැ. ඒ අතරදී මම දැනගත්තා සංවිධානයේට මුදල් ලැබුණේ දකුණු කොරියානු ප්‍රොටෙස්ටන්ත්‍ර ප්‍රජාවෙන් බව. අපි නෝම් පේන්වල ඉඳලා බැංකොක් වලට ගුවනින් ගියේ. තානාපති කාර්යාලයට සම්බන්ධ තව ප්‍රොටෙස්ටන්ත දේවගැතිවරයෙක් සමග. අපි රේගුවෙන් පැනගත්තේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර වලින්. ඒත් බැංකොක් සියෝල් ගුවන් යානයට ගියේ ලියකියවිලි නැතුව. දකුණු කොරියානු තානාපති නිලධාරීන් සෑම පිරික්සුම් මධ්‍යස්ථානයක් හරහාම ගුවන් යානයට යනතුරුම
අපිත් එක්ක ගියා. අපි පැමිණීමත් සමග අත්කිපු නියෝජිතයින් විසින් අපිව පිළිගනු ලැබුවා.